අපිට කතා කරන්න තියෙන දෙවෙනි සංදිය තමයි පූර්වස්වර ලෝප සංදිය. පූර්වස්වර ලෝප සංදියක් කියලා කියන්නේ සංදි වන්නා වූ පද දෙකෙන් මුල් පදයේ අග ඇති ව්‍යංජනාක්ෂරය සමග සිටින ස්වරය ලොප් වෙලා ඉතිරි වන හල් අකුරත් පසු පදයේ මුල ඇති ස්වරයත් එකතු වී සෑදෙන සංදිය තමයි පූර්වස්වර ලෝප සංදිය කියලා කියන්නේ. හරි, අපි බලමු පූර්වස්වර ලෝප සංදියට උදාහරණයක්. යනෙන. යනෙන කියන වචනය විසන්ධි කරාම යන දන එන කියලා විසන්ධිය ලැබෙනවා. මේ යන දන එන කියන විසන්ධියේ මුල් පදයේ අවසානයේ තියෙනව න අක්ෂරය. ඒ කියන්නේ මේ න අක්ෂරය ව්‍යංජනයක්. මෙන්න මේ ව්‍යංජනයේ හැදෙන විදිහ තමයි අපි හොයාගන්න ඕනේ මුලින්ම. න අක්ෂරය හැදෙන්නේ හල් නයන්නයි අයන්නයි එකට එකතු වෙලා. මෙන්න මේ හල් නයන්නයි අයන්නයි එකට එකතු වෙලා හැදෙන න අක්ෂරයේ ස්වරය ඉවත් වෙලා එහෙම නැත්නම් ලොප් වෙලා යන් දන එන කියලා විසන්ධියක් ලැබෙනවා. අපිට පූර්වස්වර ලෝප සංදියේ කිව්වා මුල් පදයේ ඉතිරි වෙලා තියෙන හල් අකුරත් පසු පදයේ මුල තියෙන ස්වරයත් එකට එකතු වෙනවා කියලා. ඒ කියන්නේ මේ උදාහරණයේ හල් නයන්නයි එයන්නයි එකට එකතු වෙලා නේ යන අක්ෂරය හැදෙනවා. ඊට පස්සේ තමයි යනෙන කියන වචනය ලැබෙන්නේ. අපි දැන් බලමු අපිට කතා කරන්න තියෙන අපේ තුන්වෙනි සංදි වර්ගය. පරස්වර ලෝප සංදිය. පරස්වර ලෝප සංදිය කියලා කියන්නේ සංදි වන්නා වූ පද දෙකෙන් දෙවනි පදයේ මුල තියෙනවා ස්වරයක්. මෙන්න මේ ස්වරය ලොප් වීමෙන් එහෙම නැත්නම් ඉවත් වීමෙන් සිදුවන සංදිය තමයි පරස්වර ලෝප සංදිය කියලා කියන්නේ. උදාහරණයක් විදියට ගත්තාම හබරල. හබරල කියන සංදි පදයේ විසන්ධි කරාම හබර ධන අල කියලා විසන්ධිය ලැබෙනවා. මෙන්න මේ පසුපදයේ අල කියන වචනේ මුල තියෙන්නේ ස්වරය. මෙන්න මේ ස්වරය ලොප් වෙනවට තමයි පරස්වර ලෝපය කියලා කියන්නේ. ඊට පස්සේ හබරල කියලා සංදි පදය අපිට ලැබෙනවා. අපිට කතා කරන්න තියෙන හතරවෙනි සංදිය තමයි ගාත්‍රාක්ෂර ලෝප සංදිය. ගාත්‍රාක්ෂර ලෝප සංදියක් කියලා කියන්නේ සංදි වන්නා වූ පද දෙකෙන් මුල් පදයේ අග තියෙන සංඥක අක්ෂරය සමග සිටින අර්ධ අනුස්වාරය පූර්ණ අනුස්වාරයක් බවට පත් වෙලා සංඥක අක්ෂරය ඉවත් වෙලා සෑදෙන සංදියක් තමයි ගාත්‍රාක්ෂර ලෝප සංදිය කියලා කියන්නේ. අපි දැන් බලමු උදාහරණයක්. ගම් වතුර. ගම් වතුර යන පදයේ විසන්ධි කරාම ගඟ දන වතුර කියලා විසන්ධිය ලැබෙනවා. මේ මුල් පදයේ අවසානයේ තියෙනවා සංඥක ගයන්න. මේ සංඥක ගයන්න හැදෙන්නේ සංඥකයේ දන අල් ගයන්න දන අයන්න. එන්න මේ විසන්ධියේ තියෙන අල් ගයන්නයි අයන්නයි ඉවත් වෙලා සංඥකය එහෙම නැත්නම් අර්ධ අනුස්වාරය පූර්ණ අනුස්වාරයක් බවට පත් වෙලා ගම් වතුර කියන සංදි පදය හැදෙනවා. අපිට කතා කරන්න තියෙන පස්වෙනි සංදිය තමයි ස්වරාදේශ සංදිය. ස්වරාදේශ සංදියක් කියන්නේ මොකක්ද? ස්වරාදේශ සංදියක් කියන්නේ සංදි වන්නා වූ පද දෙකේ මුල් පදයේ අවසානයේ තියෙන ව්‍යංජනයත් එක්ක ඉන්නවා ස්වරයක්. මෙන්න මේ ස්වරයයි පසුපදයේ මුල තියෙන ස්වරයයි දෙකම ඉවත් වෙනවා. එහෙම නැත්නම් ලොප් වෙනවා. ලොප් වෙලා ඒ දෙක වෙනුවට අලුතින් ස්වරයක් ආදේශ වෙලා සෑදෙන සංදිය තමයි අපි ස්වරාදේශ සංදියක් කියලා කියන්නේ. අපි බලමු ස්වරාදේශ සංදියේ උදාහරණයක්. චූලෝදර. චූලෝදර කියන වචනය විසන්ධි කරාම චූලදන උදර කියලා තමයි විසන්ධිය ලැබෙන්නේ. මෙන්න මේ චූල කියන වචනේ අවසානයේ තියෙන ල අක්ෂරය එහෙම නැත්නම් ව්‍යංජනය සමග ඉන්නවා ස්වරය. මේ ල අක්ෂරය හැදෙන්නේ අල් අයන්නයි එකතු වෙලා. මෙන්න මේ තමයි ඒ අපි කියන ස්වරය. ඊට පස්සේ පසුපදයේ මුල තියෙනවා ඌ ස්වරය. මෙන්න මේ ස්වරයයි පසුපදයේ මුල තියෙන ඌ ස්වරයයි දෙකම ලොප් වෙනවා. එහෙම නැත්නම් ඉවත් වෙනවා. මේ ස්වර දෙකම ඉවත් වෙලා ඕ කියලා අලුතින් ස්වරයක් ආදේශ වෙනවා. ඉන් පස්සේ චූල් ධන ඕ ධන දර කියලා තමයි විසන්ධියක් ලැබෙන්නේ. මෙන්න මේ ඉතිරි වෙලා තියෙන අල් අයන්නයි ඕ යන්නයි එකතු වෙලා
ලෝ කියලා අක්ෂරයේ හැදිලා චූලෝදර කියන සංදි පදය අපිට ලැබෙනවා.